අපි තේරෙනවා අපි තුන් දෙනා ගැන තමයි අමාරුව තියෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හරි බලාගමුකෝ. ගේන්නකෝ කැප් ටික. ගෙනාවට පස්සේ බලාගමුකෝ. දැන් මේ කැප් 1000 හිනානවනේ. හිනානවා අපිටත්. ඔයාලා එදා කියපුවයි දැන් ඒවා මතක් වෙනකොට අපිටත් හිනානවා කරු නියෝජ්‍ය කතානායකතුමනි. කෝච්චිය යන්නම් කිව්වේ බස් එක එනවා කිව්වේ නේ. මිද්දිනි ටවුන් එකේ වාඩි හිටගෙන ඉන්නවා බස් එක එනකන්. දැන් කැබ් එකේ යන්න පුළුවන් ලබන මාසෙ ඉඳන්. ඒතර ප්‍රශ්නයක් නැහැ. කැබ් දැන් කැබ් 1700ක් ගේන්නේ ඇයි? ආණ්ඩුවේ මොන විගණන වාර්තාවෙත් තියෙන රටට කැබ් 1700ක් අඩුයි කියලා කරු කතානායකතුමනි. මොන වාර්තාවෙත් තියෙන්නේ? ඉස්පිරිතාලවල ඇම්බියුලන්ස් නැහැ. හරි. ගේන්න. ප්‍රශ්නයක් නැහැ. ප්‍රාදේශ සභාවල ඩෝසර් බැකෝ ගේන්න. ප්‍රශ්නයක් නැහැ. හැබැයි කැබ් 1000 ගාණක්. දැන් මේ සල්ලි නැහැ කියලා කියන එක වෙලාවක අපි අමාරුවෙන් මේ රට ගොඩ දාන්න කියනවා. හැබැයි ආණ්ඩුවට කැබ් ගේන සල්ලි තියෙනවා. දැන් අර මිනිස්සුන්ගෙන් ඉතුරු කරපුවා. අර ඒ කාලේ මම දැක්ක ගෝල් ෆේස් එකේ දාලා විකුණනවාන. අපරාධේ විකුණන්නේ. පරණ ඒවා ටික විකුණලා අලුත් ඒවා ගේනවා කියලා නම් ඒ වෙලාවේ කියන්න තිබ්බනේ. කිව්වේ ඉස්කෝල හදන්න විකුණනවා කියලා. ඉතින් මේ අලුතෙන් එන 1000 ගානක් ඉස්කෝල හදන්නකෝ. ආයෙත් ගමුකෝ මේ කැබ් ගෙනල්ලා බෙදන්න ඕනේ. දැන් ඒකට තියෙන කතා මම දැක්ක මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා අයියේ මාධ්‍යට කියනවා පහුගිය අවුරුදු ඉතුරු වෙච්ච සල්ලි වලිනු ගේන්නේ. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කියනවා මේ අවුරුදු සල්ලි වලිනු ගේන්නේ. ආයෙ මේ අයවැයෙන්ලු ගේන්නේ. අඩු ගානේ බොරුවක් කියනවා දෙන්න කතා වෙලා එකක් කියපන්කෝ. අපේ තුන් දෙනා ගැන අපි බලා ගන්නම්. ඔයාලගේ 159 බලා ගන්නකෝ. අපි අපේ ගැන බලා ගන්නම්.